අද මම මගේ වීඩියෝ එකකින් කියන්න යන්නේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් සම්බන්ධ. එහෙම නැත්නම් ව්‍යාපාර ලියාපදිංචි කිරීම සම්බන්ධව. ඔයගොල්ලන්ට දැනටමත් බිස්නස් එකක් එහෙම නැත්නම් ව්‍යාපාරයක් තියෙනවද? එහෙම නැත්නම් ඔයගොල්ලෝ ප්ලෑන් කරනවද බිස්නස් එකක් එහෙම නැත්නම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න? ඔබට අවශ්‍යද ඒ බිස්නස් එක ලියාපදිංචි කරන්න? බිස්නස් මොඩල්ස් කීපයක් තියෙනවා. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්. මේවා ලියාපදිංචි කරද්දී එකිනෙකට වෙනස්. ඔගොල්ලෝ හරියටම දැනගන්න ඕනේ මෙයා කොහොමද ලියාපදිංචි කරන්න කියලා. ඒකෙම මේ බිස්නස් මොඩල්ස් වලින් ඒ කියන්නේ තනි පුද්ගල, හවුල්, සමාගම් මොන මොඩල් එකද ඔයගලන්ට හරියන්නේ කියන එක තීරණය වෙන්නේ ඔයගලගේ බිස්නස් එකේ ස්වභාවය මත. පුද්ගල හවුල් ව්‍යාපාර ලියාපදිංචි කරද්දී ඔයගලන්ට පුළුවන් ඔයගලගේ බිස්නස් එක තියෙන පැත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒක සිදු කරන්න. ඒක Taman තනියම සිදු කරගන්න පුළුවන්. ඒ ගැන අපට අවබෝධයක් නැත්නම් හොඳම දේ තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒකේ ව්‍යාපාරාංශයට ගිහිල්ලා ඒකෙන් ඔබට උපදෙස් ලබා ගන්න පුළුවන් කොහොමද ඒ තනි පුද්ගල මත හවුල් ව්‍යාපාර ලියාපදිංචි සිදු වෙන්නේ කියලා. ආගමක් ලියාපදිංචි කරද්දී ඒක සිදු වෙන්නේ රෙජිස්ට්‍රාර් ඔෆ් කම්පැනිස් ඩිපාර්ට්මන්ට් කියන මරදාන්න පිටලා තියෙන ආයතනය. හැබැයි මේ සම්බන්ධව ගොඩක් වෙලාවට ඔබ මීට කලින් සමාගම් ලියාපදිංචි කරලා නැත්නම් හොඳම දේ තමයි ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් හරහා ලියාපදිංචිය සිදු කරන එක.